මේක තමයි ෆයිනල් සාරාංශය. University courses eligible for each subject. Subject එකකින් subject එකට ඒ කියන්නේ ප්‍රධාන subject ටිකක් ගත්තේ ලංකාවේ කැම්පස් වලට අර මං කියවනේ 43000කට ආසන්න ගණනක් තෝර 43000යි 50000 අතර ගන්නවා. මට හරියට මේක ලිමිට් එක මතක නැහැ. ඒකේ සමහර වෙලාවට වෙනස් වෙනවා. ඒකයි. දැන් මේ වෙද්දි වගේ දැන් තෝර ගන්න පුළුවන් සමහරට 47000ක් වගේ වෙන්න පුළුවන්. අපි කියමුකෝ හරි 45000යි කියලා. 45000න් උඩම තියෙන්නේ කවුද? ICT 28145ක් ගන්නවා. ඔය හරියට හරි දත්ත යුනිවර්සිටි ග්‍රාන්ට් කොමිෂන් එකේ බුක් එක රිෆර් කරන්න ඕන කෙනෙක් Google එකේ තියෙනවා සර්ච් කරලා බලන්න. මම කියන ඒවා නෙවෙයි. තියෙන දේවල් 28145ක් ගන්න තනි සබ්ජෙක්ට් එකක් විදිහට ලංකාවේ වැඩිම ගන්නේ ICT කරපු ළමයි එක්ක. ආර්ට් වල වගේ, කොමර්ස් වල වගේ, IT තෝරගත්තොත් ඒ හැම ළමයෙකුටම තියෙන ඩිග්‍රීස් ඔක්කොටම යන්න පුළුවන්. ඉතින් ඒවා ලොකු වාසියනේ නේ. ඉස්සර වගේ ආර්ට් එක අයින් කරලා තියුනේ පැත්තකට දාලා. IT එක නිසා ආර්ට් එකටම ගොඩාක් තැනක් ආවා. ඒ ළමයින්ට යන්න පාරවල් හැදුනා. කොමර්ස් එකෙත් එහෙමයි. ඉංජිනේරින් ටෙක්නොලොජි වගේ ඒවා පැත්තක දුවත් ඒවට නම් ටිකක් අර මේව කරාට පස්සේ ඒවයි වෙනම යුනික් කැටගරයිස් තියෙනවානේ සමහර ඩිග්‍රී මේ ප්‍රෝග්‍රෑම්ස්. ඉතින් අර ආයෙටම පොඩ්ඩක් කොමර්ස් නැත්නම් එළියට වැටෙන අයට මොකද්ද වෙන්නේ? ඒ වගේ ගොඩාක් IT හින්දා ගොඩක් ළමයින්ට මොනවද